ඉතින් ඔන්න හැමදාමත් වගේ ටෙක්ස් අධ්‍යය වෙතින් ගෙනෙන Excel 5 minute lesson series එකේ episode 7 එකට සාදරයෙන් පිළිගන්නවා. කලින් episode එකෙන් අපි auto fill කරගන්න ලේසිම ක්‍රමය ඉගෙන ගත්තා. අද අපි බලන්නේ Excel වල වැඩ කරන අයට මාරම ප්‍රයෝජනවත් වෙන AI style magic tool එකක් ගැන. ඒ තමයි Excel වල තියෙන flash fill එහෙමත් නැත්නම් control E shortcut එක ගැන. මේකෙන් කිසිම ෆෝමියුලා එකක් නැතුව තමයි නමයි වාසගමයි තප්පරෙන් වෙන් කරන්නේ. data clean කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන table එක. කියන අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන ප්‍රශ්නයක් මේක. full name එක තියෙනවා. හැබැයි අපි first name එකයි last name එකයි විදිහට වෙන් කරගන්නවා. ඉතින් ගොඩක් අය කරන්නේ මේවා එකින් එකට type කරන එක. ඒකට පැය ගාණක් යනවා. අපිට ඒ වෙනුවට පළමු නම විතරක්. ඒ කියන්නේ මේ කමල් කියන එක පාරක් type කරලා enter කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ ටේබල් එකටම ඔටෝම ෆිල් වෙන විදිහට මේ වැඩේ කරගන්න. ඔයාලට පේන හැටි මම කමල් කියලා ටයිප් කරගන්නවා, නිමල් කියලා ටයිප් කරනවා, සමන් කියලා මේ විදිහට ගොඩාක් වෙලා යනවා මෙහෙම ටයිප් කරන්න. අපි එහෙම නැතුව ඔයාලට වෙන කමල් කියලා B2 සෙල් එකේ ටයිප් කරලා ඊළඟ පේලියේ අර හිස් සෙල් එක උඩ තියෙද්දි කීබෝඩ් එකේ control E කියන එක මම ක්ලික් කරනවා. ඒක සෙලේ control E කියන එක කීබෝඩ් එකෙන් ක්ලික් කරාට පස්සේ ඔයා බලන්න අර පහළ තියෙන ඔක්කොම නම් ටිකේ first name එක විතරක් එයා වෙන් කරලා දුන්නා. ඒ වගේම තමයි ඔයා C2 සෙල් එක ළඟට last name එකේ පළවෙනි නම ඔයා type කරගන්නවා පෙරේරා කියලා. පෙරේරා කියලා type කරගෙන ආයෙත් ඔයා keyboard එකේ control E කියන එක. ඒ කියන්නේ control button එකයි E කියන button එක එක සැරේ click කරාට පස්සේ ඔයාට last name එකත් ඔක්කොම auto fill කරලා දෙනවා. ඔයාලට මේක first name last name වෙන් කරගන්න විතරක් නෙවෙයි data format කරන්නත් මාරම ලේසියි. උදාහරණයකට අපි බලමු මෙතන තියෙන මේ phone numbers list එක ඔයාට ඕන මේ first numbers 3 type කරලා dash එකක් ගහලා තමයි ඊළඟ numbers ටික දාගන්න ඕන. එහෙම කරන්න හැදුවොත් අපිට දැන් එකින් එකට type කරන්න වෙනවා. එහෙම එකින් එකට type කරන්න ගියාම ඒක හැමෝටම කරදරයක්. ඔයාලට පුංචි දෙයක් කියන්න. අපි සෙල් එකක් ඇතුලේ ෆෝන් නම්බර් එකක් ටයිප් කරද්දී අනිවාර්යෙන් ටෙක්ස්ට් ෆෝමැට් එක දාගන්න ඕන. එහෙම නැත්නම් අර බිංදුව කියන එක අයින් වෙනවා අර නම්බර්ස් කියන ෆෝමැට් එකට ගන්න නිසා. ඔයාට ඕන සෙල් ටික සිලෙක්ට් කරලා ඔයාට ඕන ෆෝමැට් එකක් ඒ විදිහට දාගන්න පුළුවන්. බලමු අර අපි පළවෙනි සෙල් එකේ ටයිප් කරගත්ත විදිහට control E එකක් ක්ලික් කරගමන් අර ඔයාට ඕන විදිහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ first numbers තුනත් එක dash එකක් ගහලා ඊළඟ numbers ටික ඇවිල්ලා තියෙනවා. හරි අපි ඊළඟට බලමු නිකන් ඔයාලා හිතන්න මේ full name එක ඕන අපිට capital letters වලින් විතරයි. අපිට capital letters වලින් විතරක් ඕන නම් මම එකින් එකට capital letters වලින් මේක type කරගෙන යන්න. එහෙම ඕනේ නෑ. ඒ විදිහටම ඔයා පළවෙනි name එක type කරගන්නවා කමල් පෙරේරා කියලා capital ලකුණෙන්. ඊට පස්සේ අර සුපුරුදු විදිහට keyboard එකේ control E කියන එක සැරේ click කරනවා. ඊට පස්සේ ඔයාට මේ විදිහට ඔටෝම අර capital letters වලින් අර name ටික ඇවිල්ලා තියෙනවා. ඉතින් බැරි වෙලා හරි ඔයාලට මේ shortcut එක control E කියන එක අමතක වුණොත් ඔයාලට home tab එකේ දකුණු පැත්තේ තියෙන fill කියන option එක. ඔයාලට පේනවා ඇති මේ fill කියන option එකට ගිහිල්ලා flash fill කියන එක තෝරන්න. මේ flash fill කියන එක click කරාට පස්සේ අර විදියටම අර control E කියන shortcut එක ගන්නවා. මොකද අපිට shortcut එක අමතක වෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි අහම කරන්න තියෙන්නේ. ඉතින් Excel වල කාලේ ඉතිරි කරගන්න පුළුවන් මාරම ෆියුචර් එකක් තමයි මේ flash fill. ඒ කියන්නේ control E කියන්නේ. ඊළඟ episode 8 එකෙන් අපි බලමු Excel වල ශිෂ්‍යෙක් පාස්ද ෆේල්ද එහෙම නැත්නම් ටාගට් එක කම්ප්ලීට් කරලාද කියලා බලන if function magic එක සරලවම කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට like කරන්න, යාළුවන්ට share කරන්න, ටෙක්ස් අධ්‍යය channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු.